අද මම වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ විනාඩි 2ක් තරම් ඉක්මනින් කොහොමද නිදාගන්නේ කියලා. මේක ඇමරිකානු නාවිකයන්ට කියලා දෙන ක්‍රමයක් කියලයි සඳහන් වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඔයාටත් රැට නිදාගන්න ගියාම බ්‍රේන් එක ඕෆ් කරගන්න බෑ වගේ ගතියක් දැනෙනවද? නිරෝගී ජීවිතයක් සඳහා හොඳ නිින්දක් අවශ්‍යයි. ලෝකයේ මිලියන ගාණක් අය රාත්‍රියට නිසි නිින්දක් ලබා ගන්නේ නැහැ. එහෙනම් ඔයාටත් මේ ට්‍රික් එක ඔක්කොම දැනගන්න ඕන නම් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. මේ අතර අපේ YouTube channel එක subscribe කරන්න. ඔයාට මේ වගේ වැදගත් වීඩියෝ හැමදාම බලන්න පුළුවන්. පළවෙනියටම අපි හිතන්න ඕන අපට කොච්චර නිින්දක් අවශ්‍යද කියලා. පැය 8ක් කියලාද හිතන්නේ. හැබැයි හැම කෙනාටම මේක අදාළ වෙන්නේ නැහැ. වර්ධනය වෙන පොඩි ළමයින්ට පැය 16ක් තරම් නිින්දක් අවශ්‍යයි. ටීනේජර්ස්ලට පැය 9ක් පමණ අවශ්‍යයි. මේ අතර තරුණ අයට සහ වැඩිහිටි අයට පැය 7ක 8ක ප්‍රමාණයක නිින්දක් අවශ්‍යයි. මේ අතර ලෝකයේ ජනගහනයෙන් 120ක් අඩු නිින්දෙන් පීඩාවට ලක් වෙන අය. නිින්ද නොයෑමට අදාළව රෝග 70ක් පමණ සොයාගෙන තියෙනවා. මේ අතර ඊටාම බහුලව දක්නට ලැබෙන එකක් තමයි ඉන්සෝම්නියා කියන තත්ත්වය. නිින්ද කියන්නේ අපේ ප්‍රතිචක්‍රීකරණ පද්ධතියට ඊටාම අත්‍යවශ්‍ය දෙයක්. ඔයත් අඩුවෙන් නිදාගන්න කෙනෙක් නම් ලෙඩ රෝග ගොඩක් හැදෙන්න පුළුවන්. මේ අතර හෝමෝන නිසි ආකාරයට ක්‍රියා නොකිරීම, ශරීරයේ බර වැඩිවීම, නොරුස්සන ස්වභාවය, මතකය අඩුවීම, විෂාදය ඇතිවීම. මීඩියම් වෙබ්සයිට් එකේ පළවුණු ආටිකල් එකට අනුව US Navy training එකේදී නාවිකයන්ට ඕනෑම අවස්ථාවක ඕනෑම වෙලාවක නිින්ද යන ක්‍රම කියලා දෙනවා. අද මම කියලා දෙන්න යන ට්‍රික් එක 96ක් සාර්ථකභාවයක් තියෙනවා. මම මේ පියවර වශයෙන් කියන්න යන්නේ ඔබ මේ සඳහා මානසිකව හා ශාරීරිකව පුරුදු විය යුතු ආකාරය ගැනයි. මේ ඔක්කොම සඳහා වැයවන්නේ මිනිත්තු 1මාරක් පමණයි. ශරීරයේ විවිධ කොටස්වල තියෙන ටෙන්ෂන් එනම් පීඩනයන් පියවර 5ක් ආකාරයෙන් ඉවත් කර දමනවා. මේ පියවර සාර්ථකව ඉදිරිපත් කරාට පස්සේ ඉදිරි තත්පර 120 ඇතුළත ඔයාට නිදාගන්න පුළුවන් වෙනවා. අංක 1. ඇඳේ උඩුබැලි අතර නිදාගන්න එක. මුහුණේ, දිවේ සහ උගුරේ තියෙන මසල්ස් රිලැක්ස් වෙන්න ඉඩ හරින්න. ඇස් ඉබේ පිය වෙන්න හරින්න. ඔයාගේ නළල රැලි වෙලා වගේ දැනෙනවා නම් එම ස්වභාවය නැති වෙනකම් ඔයා රිලැක්ස් වෙන්න ඕන. අංක 2. ඔයාගේ උරහිසේ කොට්ටයෙන් පහළ තියාගන්න. ඒ කරලා උරහිස් වලට රිලැක්ස් වෙන්න ඉඩ හරින්න. මේක කරන අතර ඔයාගේ බෙල්ලට අපහසුතාවයක් දැනෙනවා නම් සුළු වෙනස්කම් කරලා අපහසුතාවය මගහැර ගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඔයාගේ අතේ ඉහළ කොටස සහ පහළ කොටසට රිලැක්ස් වෙන්න ඉඩ හරින්න. මේ අවස්ථාවේදී ඔයාගේ අත්වල කිසිම පීඩනයක් තියෙන්න බෑ. අනිත් අතටත් මේ වගේ රිලැක්ස් වෙන්න ඉඩ හරින්න. ඔයාට මේ අත් රිලැක්ස් කරන එක පැහැදිලි නැත්නම් කරන්න තියෙන්නේ පොඩි වේලාවකට අත් දෙකම තදින් මිටි මොලවා ගන්න. ඉන්පසුව හිමිහිට ඇඟිලි දිග හැරලා අත් දෙකම රිලැක්ස් වෙන්න ඉඩ හරින්න. අංක 3. ඊළඟට ඔයාගේ පපුව ප්‍රදේශය රිලැක්ස් කරගන්න ඔයා හුස්ම ගන්නා ආකාරය, පිට කරන ආකාරය ගැන අවධානය යොමු කරන්න. අංක 4. කකුල් වලට රිලැක්ස් වෙන්න ඉඩ හරින්න. පළමුවෙන්ම කකුල් වල ඉහළ ප්‍රදේශයේ මාංශ පේශීන් රිලැක්ස් වෙන්න ඉඩ හරින්න. ඉන්පසුව කකුලේ පහළ කොටස රිලැක්ස් වෙන්න ඉඩ හරින්න. මේ අවස්ථාවේදී ඔයාගේ කකුල් වල කිසිම පීඩනයක් දැනෙන්නට බෑ. ඉන්පසුව කකුල් වල වලලු කර ප්‍රදේශයේ සහ ඇඟිලි ප්‍රදේශයේ රිලැක්ස් වෙන්න ඉඩ හරින්න. අංක 5. දැන් ඔයාගේ ශරීරයේ සියලුම කොටස් මාංශ පේශීන් රිලැක්ස් වෙලා අවසానයි. ඊළඟට තියෙන්නේ මනස සිතුවිලි වලින් තොර කරගන්න එක. ඔයා හිතින් මවා ගන්න ඕන නිෂ්කලංක ජලාශයක බෝට්ටුවක් මත ඔයා පාවී ඉන්නවා කියලා මෙහිදී බෝට්ටුව පැද්දෙන ආකාරය ඔයා හිතින් මවා ගන්න ඕන. ඊළඟට ඔයා සුව පහසු පැද්දෙන ඇඳක රිලැක්ස් වෙලා නිදාගෙන ඉන්නවා කියන එක මෙහිදී ඔයා තද අඳුරු කාමරයකයි සිටින්නේ. ඒ නිසා ඔයාට කිසිම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. මේ චිත්ත රූප දෙකම ඔයාට හරියන්නේ නැත්තම් මොකද කරන්නේ? මේ කතුවරයා කියන ආකාරයට don't think එනම් මම මුකුත් හිතන්නේ නැහැ කියන සිතුවිල්ල පමණක් ඔයාගේ සිතේ ඇති වෙන්න ඉඩ හරින්න. මේ විදියට තප්පර 10ක් පමණ කරගෙන යන්න. හැබැයි ඉතින් ඔයා මේක එකපාරටම කරලා හරි ගියේ නෑ කියලා කලබල වෙන්න එපා. මම කලින් කිව්වා වගේ
පයිලට්ලා මේක සති 6ක් කරලා තමයි ප්‍රතිඵල ලබා ගත්තේ. මේ ට්‍රික් එකට අදාළ නොවුනත් පහත ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් ඔයාට හොඳ නිින්දක් ලබා ගන්න පුළුවන්. කෝපි සහ තේ වර්ග නිදා ගැනීමට පැය 5කට පෙර භාවිතය නවත්තන්න. මේකට හේතුව තමයි මේ වගේ තියෙන කැෆේන් ඔයාගේ නිින්දට බාධා කරනවා. නිදාගන්න විනාඩි 15කට පමණ පෙර ෆෝන්, ටීවී සහ පරිගණක භාවිතය අත්හරින්න. නිදා ගැනීමට අවශ්‍යයි කියලා සිතන පළවෙනි අවස්ථාවෙම ඇඳට යන්න. ඒ වගේම නිදිමත නැති අවස්ථාවකදී ඇඳට යන්න එපා. නිදා ගැනීමට පැය 5කට පමණ පෙර සිත මානසික ආතතිය වැඩි කරන ක්‍රියාකාරකම් වලින් ඈත් වී සිටින්න. එහෙනම් ඉතින් මේ ට්‍රික් එක ඔයත් ටික දවසක් කරලා බලන්න. පළවෙනි අවස්ථාවේ හරි ගියේ නැති වුණාට අතහැරලා දාන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම බලන්න channel එක subscribe කරලා එකතු වෙන්න. ඔබට සුබ දවසක්.